සුබ දවසක්. UK නර්සිං ගන්න එක නවත්තලාද? UK නර්ස් කෙනෙක් වෙන්න බැරිද ඔයාට දැන්? ඔයාට ආසාව තිබුණා UK නර්ස් කෙනෙක් වෙන්න. දැන් ඔයාට තියෙන ප්‍රශ්නයක් තමයි රික්වයර්මන්ට්ස් අඩු නිසා UK නර්ස්ලා ගන්න එක ඒජන්ස්ලා මාර්ගෙන් නවත්තලා නිසා අඩු කරලා නිසා UK නර්ස් කෙනෙක් වෙන්න බැරිද? ඔයාගේ ඩ්‍රීම් එක තිබුණේ UK වලම නර්ස් කෙනෙක් වෙන්න. මම කියන්නේ වෙනත් කන්ට්‍රි එකක නර්ස් කෙනෙක් වෙන එක, ඉන්ටර්නැෂනල් නර්ස් කෙනෙක් වෙන එක ගැන නෙමෙයි. ඔයාගේ ආසාව තිබුණේ UK වලම නර්ස් කෙනෙක් වෙන්න. දැන් එතකොට ඔයාට UK වල නර්ස් කෙනෙක් වෙන්න බැරිද? ඒත් ওই ප්‍රශ්නෙට උත්තර අහන නිසා මම හිතුවා අද ඒ ගැන කතා කරන්න කියලා. කලින් වීඩියෝ එකත් බලපු හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් අද වීඩියෝ එකටත් ඔයාලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් දාන්න. මොන හරි විස්තර දැනගන්න තව දුරටත්. ඉතින් ඒක නිසා අපි වීඩියෝ එක පටන් ගමු. UK නර්ස් කෙනෙක් වෙන්න බැරිද දැන්? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මෙහෙමයි. ඔයාට ලංකාවේ ඉඳලා නම් ඔයා UK නර්සින් ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නේ. අපි හිතමු ඔයා OIT කරලා CBT කරලා ඔයා දැන් ලංකාවේ නර්ස් කෙනෙක් විදියට බලාගෙන ඉන්නවා ඒජන්ට් කෙනෙක් හරහා ඔයාට එන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ දැන් නවත්තලා නැහැ. මම හරි අකමැති කියන්නේ නවත්තලා කියලා. මොකද එහෙම කවුරුත් ඔෆිෂියලි කියන්නේ නැහැනේ. ඉතින් හැබැයි 99.9%ක්ම ඒක අඩු කරලා. එතකොට ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ගන්නවද නැද්ද කියන එක නේද? එතකොට ඔයා එහෙම බලාගෙන හිටියොත් ඔයා UK නර්ස් කෙනෙක් වෙන්න කියලා ලංකාවේ ඉඳලා ඒ OET CBT කරලා මං හිතන්නේ ඒක වැඩක් නැහැ. ඒ කියන්නේ අවුරුදු දෙකක වැලිඩිටි එකේදී ඔයාගේ OIT වල ඔයාගේ OIT එක්ස්පයර් වෙන්න පුළුවන්. නමුත් දැන් මට කට්ටිය කතා කරනවානේ ඒගොල්ලෝ දැන් ප්‍රොසෙස් එකක් විදියට තෝරගෙන තියෙනවා MSc කරන්න UK ඇවිල්ලා. ඒත් ලංකාවේ නර්ස් කෙනෙක් UK ඇවිල්ලා MSc කරනවා. UK ඇවිල්ලා MSc කරන අතරතුරේ මම හිතන්නේ රිසර්ච් එකට තමයි ෆැමිලි එන්න පුළුවන්. අනිත් MSc සබ්ජෙක්ට්ස් තෝරගත්තොත් ඔයාලට බෑ මම හිතන්නේ. අපි ඔයා සිංගල් ආවා කියලා කියමු. එතකොට මේ කතා කරන මොහොත වෙනකනුත් එහෙම ඇවිල්ලා ඔයාට UK නර්ස් කෙනෙක් වෙන්න බැරි වෙලා නැහැ. එතකොට මම ඔප්ෂන්ස් කීපයක් තියෙනවා ඒ ටික කියන්න. මොකද ගොඩක් අය දන්නේ නැහැනේ මේ ඔප්ෂන්ස් මොනවද කියලා. දැන් ඔය MSc කරන්නත් ඇවිල්ලා ඊට පස්සේ ඔය ආව ගමන් කරන්නේ OIT ක්ලාස් එකකට යනවා. ඉතින් ඔයා හිතන්නේ MSc කරන්න ඇවිල්ලා OIT ක්ලාස් එකට ගිහිල්ලා OIT පාස් වුණාට පස්සේ ඉක්මනට පින් එක ඇප්ලයි කරලා ගන්න කියලා. නමුත් මම හිතනවා ඔයාට මම ඔප්ෂන්ස් අද කියන්නම්. එතකොට ඔයාට ලේසිම මාර්ග ඔස්සේ ඔයාට UK නර්සින් ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඔයා MSc කරන්න හිතාගෙන ඉන්නවා නම් UK වල ඔයා ලංකාවේදී මට හිතෙන හොඳම දේ තමයි CBT සහ OET පාස් වෙලා එන්න. මම දන්නවා ඒක අමාරුයි. නමුත් ඔයා ලංකාවේදී OET CBT පාස් වෙලා ආවොත් ඔයාට UK වලට ඇවිල්ලා MSc එක කරන අතරතුරේදී ඔයාට OSCE කරන්න පුළුවන්. OSCE OET තරම් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. මාස දෙකකින් වගේ ඔයාට OSCE සමත් වෙන්න පුළුවන්. OSCE කරපු අයකින් අහලා බලන්න මම කියන්නේ බොරු නම්. OSCE කියන්නේ හරියට අපේ NTS කාලේ third year nursing exam එක වගේ. ඒක මොන exam එකකවත් ලේසි නෑ. නමුත් සාපේක්ෂව ගත්තාම අනිත් ඒවාට වඩා මුලින්ම CBT ලේසි, ඊට පස්සේ OSCE ලේසි, ඊට පස්සේ OET. එතකොට ඔයා MSc කරන්න ඉන්න කෙනෙක් නම් එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ලංකාවේදීම CBT සහ OET කරගෙන එන්න. ඊට පස්සේ ඇවිල්ලා මාස කිහිපයක් ඇතුළතදී ඔයා OSCE කරලා පින් එක මාසෙකින් අරගෙන ඊට පස්සේ ඔයාට පුළුවන් ඉන්ටර්විව් ගිහිල්ලා කාලය තියෙනවා MSc කරන අතරතුරේ. එතකොට ඔයාට ඉන්ටර්විව් ගිහිල්ලා පාස් වෙලා COS එක ඇප්ලයි කරලා ඔයාට මෙහෙ නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ එක විදිය. එහෙම නැත්තම් දැන් අපි හිතමු ඔයා ලංකාවෙන් ආවා. ඔයාට ලංකාවේදී OET සමත් වෙන්න බැරි වුණා. එහෙම කියලා. එතකොට ඔයා එහෙනම් දෙවෙනි ක්‍රමයේ විදියට කරන්න ඕනේ. මෙහෙ ආවට පස්සේ ස්ටඩීස් වලට ඔයා මුලින්ම කරන්න ඕනේ CBT කරන්න. ඊට පස්සේ OSCE කරන්න. OET කරන්න යන්න එපා. CBT සහ OSCE කරාට පස්සේ ඔයාට OET කරන්න ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාට අර
NMC වැලිඩිටි එක අවුරුදු 2යි නැත්තම් තියෙන්නේ. දැන් OIT කරන OIT කරොත් මුලින්. නමුත් ඔයා CBT සහ OSCE කරොත් 5ක් කාලයක් තියෙනවා. එතකොට ඔයාට සරින් සරේ SLNC එකට ලෙටර්ස් දෙන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයා CBT සහ OSCE කරලා ඊට පස්සේ ඔයාට OIT පාස් වෙන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහා ආයෙමත් තියෙන්නේ NMC එකේ පින් එක ඇප්ලයි කරා මාසයක් හිටියා. ඊට පස්සේ ඔයාට ඉන්ටර්විව් එකට දාන්න පුළුවන්. ඒ දෙවෙනි ඔප්ෂන් එක. එහෙම නැත්තම් ඔයා දැන් මෙහි ආව කියමු එක්ක MSc එක කරන්න ආවා. එහෙම නැත්තම් ඔයා ඩිපෙන්ඩන්ට් විදියට ආවා කියලා. එතකොට ඔයා දැන් OIT ඇත්තටම ලේසියෙන් පාස් වෙන්න ලේසි නෑනේ අපිට කොච්චර සමහරවිට හිතුවත්. එකපාරින්. එතකොට ඔයාට හොඳම දේ තමයි ඔයා ඩිපෙන්ඩන්ට් හෝ වේවා. ඔයා MSc කරන්න හෝ වේවා આવොත් ඔයාට මෙහින් ඔයාට පුළුවන් නම් නර්සිං හෝම් එකක එක්ස්ට්‍රා ඩියුටිස් කරන්න යන්න. මොකද ඒකදී ඔයා බලාපොරොත්තු වෙන්නේ නැහැනේ COS එකක්. මෙහි ගොඩක්ම ජොබ් ඔපචුනිටිස් තියෙනවා. නමුත් ඒගොල්ලෝ ස්පොන්සර්ෂිප් දෙන්න කැමති නැති එකනේ තියෙන්නේ. එතකොට ඔයාගේ බලාපොරොත්තුව ස්පොන්සර්ෂිප් එකක් නෙමෙයිනේ. ඔයා නර්ස් කෙනෙක් ඉන්න නර්ස්ලා වැඩ කරන නර්සිං හෝම් එකකට ඇප්ලයි කරන්න. පාර්ට් ටයිම් ජොබ් කරන්න. පාර්ට් ටයිම් නර්ස් ඒ කියන්නේ කෙයාරින් එතකොට පාර්ට් ටයිම් කෙයාරින් කරන්න ඔයා ඇප්ලයි කරන්න. මොකද එතකොට ඔයා ඒ නර්සිං හෝම් එකේ අවුරුද්දක කාලයක් හිටියොත් ඔයාට එතනින් රෙෆරන්ස් ගන්න පුළුවන්. ඔයා OIT කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයා ඒ අතරතුර OIT කරන්න try කරන්න. එතකොට OIT පාස් වුණොත් ඔයාට අවුරුද්දක් බලාගෙන ඉන්න ඕනේ නැහැ. නමුත් අපි හිතමු ඔයාට OIT පාස් වෙන්න අමාරුයි කියලා. එතකොට ඔයාගේ ඔප්ෂන් එක වෙන්න ඕන ඒ OIT කරලා ඊළඟ ඔප්ෂන් එකට යන්න එපා කාලය අපරාධයි. ඔයා ආව ගමන්ම නර්සිං හෝම් එකක් හොයන්න බලන්න. එතකොට නර්සිං හෝම් එකකට වැඩට යන අතරතුරේ OIT කරන්න. එතකොට නර්සිං හෝම් එකෙන් රෙෆරන්ස් ගන්න පුළුවන් නම් අවුරුද්දක කාලේ එතනින් අරගෙන ඊට පස්සේ ඔයාට ආයිමත් නර්සිං පින් එකට ඇප්ලයි කරන්න පුළුවන්. තව ඔප්ෂන් එකක් තමයි ඔයාට පුළුවන් NHS එකේම තියෙනවනේ බෑන්ඩ් 3, බෑන්ඩ් 4, බෑන්ඩ් 2 ඒ වගේ කැටගරිස් වලට ඇප්ලයි කරන්න. එතකොට COS එක අවශ්‍ය නැහැ. දැන් ඔයා ස්ටඩීස් වලට හරි ඩිපෙන්ඩන්ට් විදියට නැවිලා ඉන්නේ. එතනදිත් ඔයා අවුරුද්දක කාලයක් ඔයා ඒ NHS එකේ ඒ කැටගරි එකේ වැඩ කරොත් ඔයාට ඒගොල්ලෝ රෙෆරන්ස් දෙනවා. එහෙම මම දන්නවා මම දන්නේ යාළුවන්ට හම්බෙලා තියෙනවා ස්ටුඩන්ට්ස්ලට හම්බෙලා තියෙනවා. එතකොට ඔයාට එතනින් රෙෆරන්ස් අරගෙන සමහරවිට ඒගොල්ලෝ කියනවා එයා ඔයා වැඩ කරලා එයා ඔයාට කැමති නම් කියනවා ඔයා මෙතනම නර්සිං ඇප්ලයි කරන්න අපි ජොබ් ඔපචුනිටිස් දෙන්නම් කියලා. ඉතින් ඒක නිසා ඔයාට එතන ඒ chance එකක් තියෙනවා. හරි දැන් මම කතා කරේ ඔයා ලංකාවේ ඉඳන් ස්ටඩීස් වලට එනවා නන්නේ UK වල. නමුත් ඔයා UK වලම ඉන්න කෙයාගිව කෙනෙක් කියමු. හරිද? එතකොට ඔයාට පුළුවන් තවම ඔයා UK වලම ඉන්න ඩොමිසිලරි හෝ රෙසිඩෙන්ෂල් නම් ඔයාට ඉතින් OIT කරන්න වෙනවා. මොකද එතන රෙෆරන්ස් ගන්න බැහැනේ. නමුත් ඔයා UK වල නර්සිං හෝම් එකක නම් ඉන්න ඔයාට රෙෆරන්ස් ගන්න පුළුවන්. සමහර අය කියනවා මට NHS යන්න ආසයි ඒක නිසා මම මිහින් රෙෆරන්ස් දෙනවා කිව්වත් මේ නර්සිං හෝම් එකෙන් මම නම් එපා කියනවා. මේ මම දන්නවා එහෙම ඉන්නවා. මට ආසයි NHS එකට යන්න. ඒක නිසා තමයි මම OIT කරන්න කියලා. මම හිතන්නේ ඔයාගේ aim එක වෙන්න ඕනේ NHS nurse කෙනෙක් වෙන එක නෙමෙයි. ඔයාගේ aim එක වෙන්න ඕනේ UK registered nurse කෙනෙක් වෙන එක. හරිද? ඉතින් එතකොට ඔයාට UK registered nurse කෙනෙක් වෙලා ඔයාට ඒක opportunity එක හම්බුනාට පස්සේ ඔයාට nursing home එකේ හරි වැඩ කරන අතරතුරේ ඔයාට ඊට පස්සේ NHS උනත් apply කරන්න පුළුවන්. නමුත් ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා UK nurse කෙනෙක් වෙන එක. ඒක NHS ද ඒක private ද එහෙම හිතන්න යන්න එපා. මම හිතන්නේ ඒක ඔයා ඒක බලන්න අවශ්‍යයි කියන එක. ඒක නිසා ඔයාට රෙෆරන්ස් දෙනවා නම් ඒක ගන්න. එහෙම ගන්න නැතුව ඉන්න ගොඩක් කට්ටිය. එතකොට ඔයාට එතනම හරි නර්ස් කෙනෙක් වෙන්න. නැත්නම් ඔයාට NHS එකේ හරි ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ මාර්ගය තවම ඔයාට විවෘත වෙලා තියෙනවා. ඒජන්ස්ලා මාර්ගයෙන් වෙනත් කන්ට්‍රීස් වලින් ගන්න එක අඩු වුණාට 99.9ක්ම ඔයාට UK වලට ආවට පස්සේ ඔයාට ඇප්ලයි කරලා ඒගොල්ලෝ CS ඔෆර් කරලා ගන්න එක නවත්තලා නැහැ. හැබැයි ඒකත් අර කලින් තරමටම ගොඩාක්ම COS එක ඉෂුව කරනවා කියලා මම හිතන්නේත් නැහැ. නමුත් දැන්
මම දන්නවා මගේ ස්ටුඩන්ට් කෙනෙක් එයා ලංකාවේ හිටියේ මෙඩිකල් බෝඩ් මෙහෙදී යාට ඉන්ටර්වියු ලැබුණා. එයා දෙවෙනි හරි තුන්වෙනි හරි එකට ගියේ මතක නැහැ ඉන්ටර්වියු එකට. එයාට තියටර් ප්ලේ කරන්න එයාගෙන් අහලා තිබ්බා ඔයා තියටර් ප්ලේ කරන්න කැමතිද කියලා. එතකොට එයා කියලා තිබ්බා මට ඒකට එක්ස්පීරියන්ස් නැහැ නමුත් මම කැමතියි. තියටර් නර්ස් කෙනෙක් වෙන්න. ප්‍රශ්නයක් නැහැ. අපි ඔකටම ට්‍රේනින්ග්ස් දෙනවා කියලා එයා දැන් තියටර් නර්ස් කෙනෙක්. එයාව ගත්තා. ඉතින් ඒ වගේ එහෙම ඔපචුනිටිස් තියෙනවා. එතකොට ඔයා මෙහි CSW විදිහට කාලයක් හිටියා දැන් ඔයාට ස්කිල්ස් නැහැ ඔයාව ගන්න එකක් නැහැ කියලා නැහැ. ඒගොල්ලෝ ඔයාගේ රෙෆරන්ස් ඉල්ලලා අවුරුදු කිහිපෙදී මොනවද කරේ කියලා සම්පූර්ණයෙන්ම ඔයාට ට්‍රේනින් එකක් දීලා තමයි ඔයාව බෝඩ් එකේ මේ හරියටම පේෂන්ට් කෙයාර් වලට දාන්නේ. ඉතින් ඒක නිසා ඒක ගැන බය වෙන්න එපා. එතකොට මම හිතනවා ඉතින් ඔයාගේ ගැටලුවකට අද විසඳුමක් ලැබෙන්නේ නැති කියලා UK නර්සින් ගන්න එක නවත්තලාද UK නර්ස් කෙනෙක් වෙන්න බැරිද කියලානේ ඔයාගේ ප්‍රශ්නේ තිබුණේ. ඉතින් දැන් මම හිතනවා ඒකට විසඳුමක් ලැබෙන්නේ නැති කියලා. වෙනත් කන්ට්‍රීස් වල ඉඳලා එන අයට මම වෙනසක් විදියට හිතුවේ නැහැ. කියන්නේ ලංකාව, ඕස්ට්‍රේලියා, මැලේසියා එහෙම කියලා. ඉතින් ඔයාට ඒ විදියම තමයි ලංකාවෙන් එන විදියම තමයි UK වලට ඇප්ලයි කරනවා නම් එතනදී සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා සමහර ඩිග්‍රීස් ලංකාවේදී කරපු වැලිඩ්ද කියලා. ඒක පොඩ්ඩක් හොයලා බලන්න. ඒක නම් මම මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. ඉතින් UK නර්සින් ගන්න එක ඒජන්ස්ලා මාර්ගයෙන් 90 ගාණක්ම නවත්තලා වුණාට ඔයාට UK නර්ස් කෙනෙක් වෙන්න බැරි නැහැ. ඔයාට UK නර්ස් කෙනෙක් ඉන්ටර්නැෂනල් නර්ස් කෙනෙක්ට UK නර්ස් කෙනෙක් වෙන්න දෙන එක නවත්තලා නැහැ. හරිද? මේ මම කියන්නේ මම දන්න සාක්ෂියතුව. මොකද මගේ ස්ටුඩන්ට්ස්ලා හරහානේ මට පණිවිඩ ලැබෙන්නේ. ඒ අත්දැකීම හරහානේ. එතකොට ඒගොල්ලෝ ගිය මාසේ පවා එයාලට හම්බ වුණා. ඉතින් ඒක නිසා මම දන්නවා. ඒගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් මම ඔයාලට විශ් කරනවා. සහ කන්ග්‍රැචුලේෂන්ස් කියනවා. ඉතින් ඒගොල්ලෝ මේ දේවල් මට හැමදාම බෙදා හදා ගන්නවා. ඉතින් ඒක නිසා මම දන්නවා ඒගොල්ලන්ට පාස් වුණායට පින් එක ගත්ත අයට හම්බ වුණා කියලා. ඒක නිසා තමයි මම ඒව දැනුවත් වෙලා කියන්නේ කරුණු දැනගෙන ඉතින් තවමත් ඔයා ආස නම් UK නර්ස් කෙනෙක් වෙන්න බලන්න හැමදේම අපිට ලේසියෙන් ලබා ගන්න අමාරුයි. ඉතින් ඔයා මහන්සි වෙන්න ඕන. මහන්සි වෙලා ඔයාගේ හීනය ජය ගන්න පුළුවන් වෙලා වෙන්න කියලා මමත් ඔයාට විශ් කරනවා. සහ ඔයා එහෙම මේ වීඩියෝ එක වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. සහ ඔයාට මොන හරි වෙන ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් දවසකදී අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි.